10:52යි 10. එතකොට ඒවා ග්‍රෑම් 20ක් අපි ලීටර්ස් 10 කෑන් එකකට ඒ කරගෙන ලීටර් 100 ගානේ මේ හැම පැලයකටම දාන්න ඕන. එතකොට එහෙම හරියට සාතු සප්පායම් කරාම තමයි අපිට හොඳ පළදාවක් ගන්න පුළුවන් වෙන්නේ. මුල ශක්තිමත්ව හදා ගන්න පුළුවන් වෙන්නේ. ඔය හැමදේම කරගන්න පුළුවන් වෙන්නේ අපි හොඳට පොර ඇදලා හොඳ විදියට මේ දේවල් කරගත්තොත් ඉතින් ඉදිරියට මාත් එක්ක රැඳිලා ඉන්න ඔයගලන්ට පේනවා මේ පුංචි පැල වුණත් එච්චර සාර්ථකව හැදිලා තියෙනවද කියලා. කිසිම රෝගයක් නැති වෙන්න මේ කොළ පත්‍රයකටවත් කිසිම හානියක් නැති වෙන විදියට ලස්සනට හැදිලා තියෙනවා. පේනවනේ කොළේ යට පැත්තට කිසිම හානියක් සිද්ධ වෙලා නැහැ. හේතුව මම හොඳට මගේ නයිකටව ටික බලා ගන්නවා. ඉතින් ඉදිරියට වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න අපි බලමු කොහොමද මේ වැඩ කටයුතු ටික වෙන්නේ කියලා. අද දාන්නේ 10:52යි 10. පැලෙත් එක්ක මුල තෙමෙන ආකාරයට තමයි දාගන්න ඕන. බම්බුඩු පැල කිහිපයක් මේ කියන්නේ ලස්සනට පුංචියට පළදා වෙනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ මට බීමක් නැහැ ඉන්ටර්ලොක් කරලා තියෙන නිසා. ඉතින් මම පොඩි පොඩි පොට් වල තමයි හිටවලා තියෙන්නේ. මේ තියෙන්නේ මේ වගේ. ඉතින් මේ වයින් ලස්සන පළදාවක් ඉදිරියට බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ගෙදර ඉඳලා ලස්සනට කරගන්න පුළුවන් දේවල් ටිකක් තමයි මේ. හරි ආදරෙන් කලයක් පිටවලා ඒවෙන් අපිට පළදාව ගන්න පුළුවන් කියන්නේ මාර දැනෙන පිටට දැනෙන සතුට මාර ඒක කියන්න තේරෙන්නේ නැහැ. ඕනම කාන්තාවක්ට පුංචියට දෙයක් පටන් අරගෙන කරගන්න පුළුවන්. ඉතින් ඒක තාම හැදිලා මදි. මිරිස් ජාතියක් මේ මිරිස් ජාති ගොඩක් හිටවලා තියෙනවා මේ වැරණියා මිරිස්. මේ වෙනසව මල් ඇවිල්ලා හැදෙන්න තියෙනවා. මේ වෙනම් මේ මල් ඇවිල්ලා තියෙන්නේ. තව හැදෙන්න තියෙනවා ඒවත්. ඉතින් අපිට එදිනදා ඉතින් කරගන්න පුළුවන් දේවල් නේ මේවා. කඩෙන් ගන්න අවශ්‍ය නැහැ. අපි දන්නවා කිසිම මම මේවට නම් ස්වභාවික විදියටමයි මේ කාබනික පොහොර විතරමයි පාවිච්චි කරලා තියෙන්නේ. කෘත්‍රිම පොහොර කිසිම දෙයක් පාවිච්චි කරලා නැහැ. මොකද නයිමිරිස් පැටව ටිකට කලින් තමයි මම මේවා ගෙනාවේ. ගෙනල්ලා ඉවර වෙලා ඊට පස්සේ තමයි මේ පළදාවේදී හස්බන්ඩ් මට අයිඩියා එකක් දෙන්නේ. නයිමිරිස් ටිකක් හිටව ගන්නකො ඉතින් කියලා. තමයි හිටවලා තියෙන්නේ. මේ වෙන්ගත්ත පළදාව මේකන සතෙක් කාලා. ඉතින් අද පොහොර දාලා ඉවරයි මේකලන්ට.
ටිකක් අරන් එන්න මොන පොහොරද දාන්නේ මොන වගේ දේවල් ඉදිරියට කරන්නේ එහෙම කියන ටික මම ඉදිරියට වීඩියෝස් අරන් එන්න මගේ වීඩියෝස් එක්ක රැඳිලා ඉන්න subscribe කරන්න like කරන්න share කරන්න thank you bye bye